එකක් ඇතුළේ ඉන්න මේන් රෝල් එක කවුද? ෆාමසියක් ඇතුළේ ඉන්න මේන් රෝල් එක තමයි ෆාමසිස් කියන්නේ. ඉතින් අද අපි වීඩියෝ එකකින් කතා කරන්නේ කොහොමද ෆාමසිස් කෙනෙක් වෙන්නේ, මොනවද අපි කරන්න ඕන දේවල් ෆාමසිස් කෙනෙක් වෙන්න කියලා. හරි, එතකොට කවුද ෆාමසිස්ට් කෙනෙක් කියන්නේ? සාමාන්‍යයෙන් අපි ෆාමසියක් ඇතුළේදී ෆාමසිස්ව දකින්නේ සුදු පාට කෝට් එකක් දාලා ඉන්න අපි දෙන ප්‍රෙස්ක්‍රිප්ෂන් එකට අපට බෙහෙත් ටික දෙන කෙනෙක් විදිහටනේ. ඇත්තටම මීට වඩා ෆාමසිස් කියන ජොබ් රෝල් එක ගොඩාක් ඇඩ්වාන්ස්. ඒ වගේම ලීඩින් සහ රෙස්පොන්සිබල් ජොබ් එකක්. මොකද වෛද්‍යවරයෙක් දෙන ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් තමා ෆාමසිස් කෙනෙක් රීඩ් කරලා අපට අදාළ බෙහෙත් ටික නිකුත් කරන්නේ. ඒ බෙහෙත් ඉෂූ කරනකොට වෛද්‍යවරයාට වගේම මේ ෆාමසිස්ටත් වගකීමක් තියෙනවා. මොකද එයගොල්ලෝ වැඩ කරන්නේ තව මිනිස් ජීවිතයක් එක්ක. එතකොට ඒ සම්පූර්ණ මිනිස් ජීවිතේම වගකීම රැඳිලා තියෙනවා වෛද්‍යවරයා වගේම ෆාමසිස් කියන ජොබ් රෝල් එක අතේ. එතකොට කොහොමද ක්වොලිෆයිඩ් ෆාමසිස්ට් කෙනෙක් වෙන්නේ? සහ කොහොමද අපි ලයිසන් එකක් එහෙම නැත්නම් බලපත්‍රයක් ලබා ගන්නේ ෆාමසිස්ට් කෙනෙක් විදිහට? ක්වොලිෆයිඩ් ෆාමසිස් කෙනෙක් වෙන්න නම් අනිවාර්යෙන් යාට ලයිසන් එකක් තියෙන්න ඕන. හරි, මට කියන්න පුළුවන්ද ෆාමසිස්ට් කෙනෙක් විදිහට ක්වොලිෆයිඩ් වෙන ප්‍රොසෙස් එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? මේක කරන්න පුළුවන් A-levels වලට බයෝ, මැත්ස්, ඇග්‍රිකල්චර් කියන ස්ට්‍රීම් වලින් ලංකාවේ ලෝකල් A-level ෆොරින් A-level කරපු අවුරුදු 18ට වැඩි ඕනම කෙනෙකුට මේ එක්සෑම් එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම මේකට වයස බාධාවක් වෙන්නෙත් නැහැ. ඕගොල්ලන්ගේ ෂයි එක මොකක්ද කියන එක බාධාවක් වෙන්නෙත් නැහැ. ඊට අමතරව ඔයාලා ලංකාවේ සයින්ස් ස්ට්‍රීම් එකකින් ඩිග්‍රී එකක් කරන කෙනෙක් නම් එයාලටත් මේ එක්සෑම් එකට ඇප්ලයි කරන්න පුළුවන්. හරි, එතකොට මේ එක්සෑම් එක කරන්නේ මොන ආයතන වලින්ද? මේ එක්සෑම් එක කරන්නේ ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් එක සහ සිලෝන් මෙඩිකල් කොලේජ් කවුන්සිල් එක කියන ආයතන දෙක හරහාමයි. හරි, එතකොට මේ ප්‍රොසෙස් එක ගැන මට තව චුට්ටක් පැහැදිලි කරන්න පුළුවන්ද? මේ ප්‍රොසෙස් එක ස්ටෙප් කීපයක් යටතේ තමයි වෙන්නේ. ඉස්සල්ලම අපි මේ එක්සෑම් එකට ඇප්ලයි කරන්න කලින් අපි ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් එකේ ඇප්‍රෙන්ටිස් ෆාමසිස්ට් කෙනෙක් විදිහට රෙජිස්ටර් වෙන්න ඕන. කොහොමද රෙජිස්ටර් වෙන්නේ කියලා අපි කිව්වොත් එහෙම මෙතනදී එක පේපර් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් විදිහට හරි ළඟ වෙබ්සයිට් එකේ හරි ඒගොල්ලෝ මේ රෙජිස්ට්‍රේෂන් ඕපන් කරනවා අවුරුදු 2කට සැරයක් වගේ. එතකොට අපට වෙබ්සයිට් එකට ගිහිල්ලා අපට ඇප්‍රෙන්ටිස් ෆාමසිස්ට් කෙනෙක්, ඒ කියන්නේ ආධුනික ඖෂධ වේදියෙක් විදිහට රෙජිස්ටර් වෙන්න පුළුවන්. එතකොට ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් එක අපට ලබා දෙන දවසක අපි අපේ ඩොකියුමන්ට් ටික බාර දුන්නට පස්සේ ඒගොල්ලෝ අපට තැපැල් මාර්ගයෙන් ඉන්ඩෙන්චර් ෆෝම් එක ගෙදරට එවනවා. අපි ඒ ඉන්ඩෙන්චර් ෆෝම් එක අරගෙන ගිහිල්ලා සිලෝන් මෙඩිකල් කොලේජ් කවුන්සිල් එකකින් අපට ඕනේ රෙගියුලේටර් බුක් එක සහ රෙකෝඩ් බුක් එක අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. එතකොට අපි ඇප්‍රෙන්ටිස් ෆාමසිස්ට් කෙනෙක් විදිහට රෙජිස්ටර් වෙලා අවුරුදු 2කින් තමා මේ එක්සෑම් එකට ෆේස් කරන්න පුළුවන්. එතකොට අවුරුදු 2 කාලය තුල අපි අනිවාර්යෙන් ක්වොලිෆයිඩ් මාස්ටර් ෆාමසිස්ට් කෙනෙක් ගාව ප්‍රැක්ටිස් වෙන්න ඕන මේ එක්සෑම් එක සඳහා. ඊට පස්සේ ෆස්ට් ඇටෙම්ප්ට් එකකින් පස්සේ ඔයගලන්ට අවුරුදු 5ක් මේ එක්සෑම් එක නැවත ලියන්න හැකියාවකුත් තියෙනවා. හරි, මට කියන්න එතකොට මේ එක්සෑම් එකේ ස්ට්‍රක්චර් එක කොහොමද හැදෙන්නේ කියලා? එක්සෑම් එකේ ස්ට්‍රක්චර් එක කම්පෝනන්ට් 3කට කැඩිලා තමයි යන්නේ. එකක් රිටන් එක්සෑම් එක තියෙනවා. ඒ වගේම OSP එකක් නැත්නම් අපි කියනවා ප්‍රැක්ටිකල් පේපර් එකක් තියෙනවා. ඒ වගේම වයිවා එකක් තියෙනවා. රිටන් එක්සෑම් එක ගත්තොත් එහෙම රිටන් එක්සෑම් එක පැය 3ක් තියෙනවා. ඒ වගේම තමයි MCQ 50ක් සහ essay 5කින් තමයි මේ පේපර් එක හැදිලා තියෙන්නේ. ඊළඟට අපි ගත්තොත් ප්‍රැක්ටිකල් පේපර් එක නැත්නම් අපි කියනවා OSP කියන එක. මේ OSP කියන එකේදී අපිට වෙනම ස්ටේෂන්ස් කිහිපයක් තියෙනවා. ස්ටේෂන් වල හදපු ඩ්‍රග්ස් තියෙනවා. ඒ වගේ මොනවද යූසේජ්, ඒ වගේ අපිට ලැබෙන ප්‍රයෝජන මොනවද, ඒ වගේ මේවා යූස් කරන්නේ කොහොමද, පේෂන්ට් කෙනෙකුට දෙන්නේ කොහොමද කියන එක ගැන ඒගොල්ලෝ එතනදී අපෙන් අහනවා. ඒ වගේම වයිවා එක්සෑම් එක ගත්තොත් එහෙම ඒකෙදී අපෙන් අහන්නේ පේෂන්ට් කෙනෙකුට අපි මේක කොහොමද මේ ඩ්‍රග් එක පාවිච්චි කරන්න දෙන්නේ, ඒ වගේම මොනවද අනුගමනය කරන්න ඕනේ ක්‍රියාමාර්ග, නීති රීති මොනවද, ඒ වගේම රෙගියුලේෂන් ඇක්ට් එක ගැන මේ වයිවා එකේදී අහන්න ඉඩ තියෙනවා. ඒ විදිහට තමයි පේපර් ස්ට්‍රක්චර් එක හැදෙන්නේ. එතකොට මේ එක්සෑම් එකෙන් පස්සේ අපිට හම්බ වෙන සර්ටිෆිකේට්ස් මොනවද?
ඔව් එක්සෑම්කින් පස්සේ අපට සටිෆිකට් දෙකක් හම්බෙනවා එකක් තමා සටිෆිකට් of efficiency එක සහ රෙජිස්ටේෂන් සටිෆිකට් එක ඒ කියන්නේ අපිට ලයිසන් එක ලබා දෙනවා කියන්නේ මෙන්න මේ රෙජිස්ටේෂන් සටිෆිකට් එක හම්බුනාට පස්සේ එතකොට ෆාමසි එකක් ඕපන් කරන්න බලන් ඉන්න කෙනෙකුට මෙන්න මේ ෆාමසි ලයිසන් එක නැත්තං රෙජිස්ටේෂන් සටිෆිකට් එක අනිවාර්ය වෙනවා හරි දැන් එතකොට අපිට මේ ලයිසන් එක හම්බ වෙනවානේ. එතකොට ලයිසන් එක හම්බුනාට පස්සේ අපිට කරන්න පුළුවන් දේවල් මොනවාද? සහ අපිට හම්බ වෙන දේවල් මොනවාද? ලයිසන් එකක් ගත්තට පස්සේ ඔයාට ෆාමසිස්ට් කියන කැරියර් එක දිගටම ඩෙවලොප් කරගෙන යන්නත් පුළුවන්. ඒ වගේම ඊට අමතරව ඔයාට පුළුවන් හෝල්සේල්ස් වලට ජොයින් වෙන්න, ඩ්‍රග් ඩීලර්ස්ලා විදියට ක්‍රියා කරන්න, ඒ වගේම ඩ්‍රග් මැනුෆැක්චරින් වලට යන්න, ඒ වගේම ඩ්‍රග් එක්ස්පෝර්ට් කරන්න වගේම ඉම්පෝර්ට් කරන්නත් මේ ලයිසන් එකෙන් ඕගොල්ලන්ට ඔපචුනිටිය එක ලබා දීලා තියෙනවා. හරි දැන් හොඳ පොයින්ට් එකකට අපි ඇවිල්ලා ඉන්නවා මේ දැන් මේ එක්සෑම් කරන කලින් අපි මේ සබ්ජෙක්ට් ඒරියා එක කවර් කරගන්න ඕනේ. එතකොට ඒකට ලංකාව ඇතුලේ හොඳ ඉන්ස්ටිටියුට් තියනවාද? එතකොට ඔයාලට රෙකමන්ඩ් කරන්න පුළුවන් ඉන්ස්ටිටියුට් තියනවාද? සහ අපි කොහොමද මේ සබ්ජෙක්ට් ඒරියාස් ටික කවර් කරගන්නේ? ඇත්තටම හොඳ ඉන්ස්ටිටියුට් තියෙනවා ලංකාව ඇතුලේ මේ ෆාමසි කන්ටෙන්ට් එක කවර් කරන ඒ වගේම තමා මම දැකලා තියෙනවා හොඳ කන්ටෙන්ට් එකක් උගන්වනවා. මමත් මේ එක්සෑම් එකට ෆේස් කරන ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මට රෙකමන්ඩ් කරන්න සහ මේක මගේ choice එක මේක විශේෂයෙන් කියන්න ඕනේ මේක ප්‍රොමෝෂන් වීඩියෝ එකක් නෙවෙයි. එතකොට මගේ choice එක මම තෝරගත්ත තැන තමයි MEDEX College of Health Sciences කියන්නේ. මේක මම තෝරගන්න හේතුව තමයි ස්ටුඩන්ට්ලට ෆ්‍රෙන්ඩ්ලි විදිහට සපෝට් කරන හොඳ ක්‍රූ එකක් ඉන්නවා මේ MEDEX College එකේ. ඒක විශේෂයෙන් මතක් කරන්න ඕනේ. සමීර නීලාජි සර් තමා අපිට මේ කෝස් කන්ටෙන්ට් එක සම්පූර්ණයෙන්ම ලෙසන්ස් ටික අපිට උගන්වන්නේ. එතකොට එයා වගේම එයා වටේ ඉන්න මේ ස්ටුඩන්ට් ෆ්‍රෙන්ඩ්ලි ක්‍රූ එක මට ගොඩාක් උදව් වෙනවා. මගේ මේ යුනි ස්ටුඩන්ට් ලයිෆ් එක වගේම මේ ෆාමසි කන්ටෙන්ට් එක කවර් කරගන්න සහ බැලන්ස් කරගන්න ඒගොල්ලෝ ගොඩක් අපිට උදව් වෙන නිසා තමයි මම ඒ ඉන්ස්ටිටියුට් එක තෝරගන්නේ. එතකොට මේක මගේ choice එක සහ මේක මගේ ඔපිනියන් එක. මම දන්නවා ලංකාව ඇතුලේ ගොඩාක් ඒ වගේ ඉන්ස්ටිටියුට් තියෙනවා. ඉතින් ඔයාලා කැමති සහ ඔයාලට ගැළපෙන ඉන්ස්ටිටියුට් එකක් ඉස්සෙල්ලම තෝරගෙන ඔයාලගේ කන්ටෙන්ට් එක සම්පූර්ණයෙන් කවර් කරගන්න සහ මේ ඔයාලා ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් එකට යනකම් ඒ කියන්නේ රෙජිස්ට්‍රේෂන් ප්‍රොසීඩියර් එකත් හරියටම කියලා දෙන හොඳ ඉන්ස්ටිටියුට් එකක් තෝරගන්න කියලා තමයි මම නම් ඔයාලට කියන්නේ. හරි එතකොට අද අපි කතා කරේ මේ ෆාමසිස්ට් සහ එක්ස්ටර්නල් ෆාමසිස්ට් එක්සෑම් එක වගේම මේ ජොබ් ඔපචුනිටීස් සම්බන්ධව මේ ෆාමසි ෆීල්ඩ් එකේ තියෙන. එතකොට සයන්ස් කරලා කැම්පස් යන්න බැරුව කැම්පස් මිස් වෙච්ච අය වගේම කැම්පස් යන්න බලන් ඉන්න අයටත් සහ සයන්ස් ඩිග්‍රී එකක් කරන එහෙම නැත්තම් කරලා ඉන්න අයටත් ගුඩ් නිවුස් එකක් වෙන්න ඇති කියලා අපි හිතනවා. මේ වගේ වීඩියෝස් බලන්න අපේ channel එක follow කරලා තියාගන්න වගේම ඊගා වීඩියෝ එක එන්නේ all level කරන බට්ටන්ට අපිව follow කරලා තියාගන්න.